තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවිහිංසාව පිළිබඳ පණිවිඩය ලෝකයට රැගෙන යාම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන එහිපස්සිකෝ සාමපාද යාත්‍රාවේ 3 වන දිනය අදයි. අද දිනේ පාද යාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කරනු ලැබුවා. මෙම පාද යාත්‍රාවට මූලිකත්වය දෙන ගෞරවනීය වියට්නාමේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ මෙතෙක් පැමිණි දිවි ගමනේ කතාව වෙනස්ම එකක්. ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ඉහළ වැටුපක් නවීන පන්නේ නිවසක් සහ සියලු සැප සම්පත් තිබියදී ඒ සියල්ල අතහැර හුදකලා මාවතක ඇවිත යන්නට කෙනෙකුට සිතෙන්නේ ඇයි? වියට්නාමේ ඊටාම දුප්පත් පවුලක උපත ලැබූ උන්වහන්සේගේ එකම හීනය වුණේ ලොකු මිනිහෙක් වෙන එක. 1997 ඇමරිකාවට යන්නේ ඒ හීනේ නිසාමයි. මොන්ට්‍රෝලා වගේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. තාක්ෂණයේ සමග ලෝකේ දිනන්නට වෙහෙසුණත් සිතේ ඇතිවන නොසන්සුන්තාවයට තාක්ෂණයෙන් පිළිතුරක් නොමැති බව උන්වහන්සේ වටහා ගත්තා. 2007 වර්ෂයේදී තම වටිනා වෘත්තියට සහ ලෞකික සම්පත් සියල්ලටම සමුදුන් උන්වහන්සේ තායිලන්තයේදී තේරවාදී භික්ෂුවක් ලෙස පැවිදි දිවියට ඇතුළත් වුණා. උන්වහන්සේ තෝරාගත්තේ ආරණ්‍යගතව වැඩ වාසය කරමින් ඊතා සරල වත්පිළිවෙත් පුරන දූතාංග ශීලය. උන්වහන්සේ වඩාත්ම සුප්‍රසිද්ධ වුණේ උන්වහන්සේගේ සුරතල් සුනකයා වන ආලෝකා සමග සිදු කරන ලද දීර්ඝ පාදචාරිකා නිසායි. ඉන්දියාවේ බුද්ධ ගයාවේ සිට හිමාලය දක්වාත් ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක් කරහත් උන්වහන්සේ පාවහන් රහිතව පිණ්ඩපාතයෙන් යැපෙමින් සතපුන් දහස් ගණනක් වැඩම කළා. සතුට යනු පිටතින් සොයාගත යුතු දෙයක් නොව තමන්ගේම සිත දමනය කර ගැනීමෙන් ලබාගත යුතු දෙයක් බව උන්වහන්සේ ලෝකයටම පසක් කර දුන්නා. ධනය, බලය සහ තාක්ෂණය පසුපස හඹා යන ලෝකයක සැබෑ සැනසීම ඇත්තේ අත්හැරීම තුල බව පඤ්ඤාකර හිමියන් ජීවිතේ අපිට කියා දෙනවා. පසුගිය 21 වනදා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් පාගමනට එක් වූ සංඝරත්නය වෙත බාර දීමෙන් පසු අනුරාධපුරයෙන් ආරම්භී මෙම ඓතිහාසික සාමපාගමන දින 8ක් පුරා පැවැත්වෙනවා. අද ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භි පාගමන මාවනැල්ල බෙලිගම්බන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන අතර හෙට පොත්ගුල් විහාරයේ සිට තෝලංගමුව ජාතික පාසල දක්වා පැමිණෙනවා. 26 වෙනිදා පාගමන එම විද්‍යාලයේ සිට යක්කල අබේසේකරාරාමයේ දක්වා ගමන් කිරීමට නියමිතයි. 27 වෙනිදා සාම පාගමන යක්කල අබේසේකරාරාමයේ සිට කැලණිය රජමහා විහාරස්ථානයේ දක්වා පැමිණෙනවා. අප්‍රේල් 28 වෙනිදා පෙරවරු 11ට කැලණිය රජමහා විහාරස්ථානයේදී පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු එදින පස්වරු 4ට නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය උත්සවයක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෞරවනීය පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැලය නිල වශයෙන් බාර දීමට නියමිතයි. නැවත පස්වරු 5:30ට ආරම්භ කරන පාගමන පස්වරු 7ට ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මෙම පිරිස මැයි මාස 1 වෙනිදා යලිත් ඇමරිකාව බලා පිටත්ව යන්නේ ශ්‍රී ලංකාවේ සාමයේ සුවඳ ලෝකයටම රැගෙනයි. මෙම සාමපාද යාත්‍රාවට දැඩි අවරශ්මිය නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් සුදු ඇඳුමින් සහභාගීව සිටින අතර බෞද්ධයන්ට අමතරව අනෙකුත් ආගමික සහ ජාතික කණ්ඩායම්වල පිරිස්ද සහභාගී වී සිටීම විශේෂත්වයක්. මෙම අවස්ථාව සහජීවනය සහ සාමය පිළිබඳ ලෝකයට පණිවිඩයක් ලබා දෙන අවස්ථාවක් ලෙස සැලකෙනවා. යුද ගැටුම් සහ අර්බුද වලින් පීඩිත වත්මන් සමාජයක කිලෝමීටර් 100 ගණනක් පයින් ගමන් කරමින් මෙසේ සාමය සෙවීම කෙතරම් ප්‍රායෝගිකදයි කෙනෙකුට විමසිය හැකියි. නමුත් ඔවුන් රැගෙන එන්නේ ගැඹුරු ආධ්‍යාත්මික පණිවිඩයක්. ආලෝකාගේ නිහඬ පියවරත් සංගරුවනේ වෙහෙස කර පාගමනත් අපට පවසන එක් සදාතනික සත්‍යක් තිබේ. එනම් සැබෑ සාමය ඇරඹෙන්නේ ආයුධ බිම තැබීමෙන් නොව හදවත් තුල අවිහිංසාව රෝපණය කිරීමෙන් බවයි.